මම එක ටක්ගාල කරන්න මම එක පට්ගාල කරන්න මම පුළුවන් තරම් ඉක්මනින්නේ දේ කරන්න ඒ අදහස් තුනටම වෙරි ෆාස්ට් කියනට වඩා නේටව ස්පීකස්ල පාවිච්චි කරන යොදාගන්න හරි ලස්සන ඉඩියම් එක ෆ්‍රේස එකක් තියෙනවා ඉන්න ජිෆි ඉන්න ජිෆී කියන එක අදහස ගත්තොත් එහෙම ඉන්න වෙරි ෂෝට් ටයිම් ඉතා කුඩා කාලයකින් කියන අදහස දෙනවා අපි උදාහරණයක් ගම ඔයාගේ යාළුවෙක් බලාගෙන ඉන්නවා ඔයා එනකන් ටවුන් එකට වෙන යාලු අවට කෝල් එකක් දෙනවා කෝල්ල එකක් දිල කියනවා කොහෙ දෙන්නවා දැම්මෙන් නැද්ද කියලා අන්න ඊට පස්සවා කියනවා don't worry I'll be there in a jiffy don't worry I will be there in a jiffy මුලින් වාක්‍ය ඉන් පසු ජිෆී කෙන ෆ්‍රේස් එක තියන්න පුළුවන් අපිට I will be there in a jiffy මම ඔතෙන්ට එන්නම් මම ඔතන ඉඳීවී පට්ගාල මම ඔතෙන්ට එන්නම් පට්ගාල මම ඔතන ඉඳීවී ටක්ගාල කෙන අදහස එකෙන් අපිට දෙනවා don't worry I'll be there in a jiffy තවත් උදාහරණයක් ගත්තොත් එහෙම ඔයා වැඩ කරන ඔෆිස් එකේ ඔයාගේ බොස් හරි මැනේජර් හරි ඔයාට රිපෝට් එකක් දීලා කියනවා මෙන්න මේ රිපෝට් එක ඔයාට කොච්චර වෙලාවකින් කරන්න පුළුවන් කොච්චර ඉක්මනින් මේ රිපෝට් එක ඔයාට ඉවර කරන්න පුළුවන් ඔයාට කියන්න ඕනේ වෙලාවට මම ටක් ගාලා මේක ඉවර කරලා දෙන්න මම පට් ගාලා මේ රිපෝට් එක ඉවර කරලා දෙන්න ඔයාට කියන්න පුළුවන් I'll finish this report in a jiffy I will finish this report in a jiffy හරිම ලස්සන භාවිතයක් keep on practice see you soon